මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ 2021 ආපු A level ICT paper එකේ ආපු logic gates රචනා ප්‍රශ්නේ. එතකොට මේ අවුරුද්දේ ප්‍රශ්නේ A B C D E කියලා කොටස් පහකින් තමයි ඇවිල්ලා තියෙන්නේ. එතකොට ඒ කොටස අහලා තියෙනවා සර්කිට් එකක් දීලා ඒකට සත්‍යතාව උගා දෙන්න ඊට පස්සේ B කොටස යනවා කාණු සිස්ටමක් සම්පූර්ණ කරන්න කියලා ඊට පස්සේ C කොටස යනවා ඒකේ SOP එක ගන්න ඊට පස්සේ D කොටස යනවා POS එක ගන්න කියලා E කොටස යනවා SOP එකද හොඳ එකේ POS එකද හොඳ කියලා. එතකොට එච්චරයි එකේ ප්‍රශ්නේ තියෙන්නේ. එතකොට අපි ඒක හදන්න බලමු. එතකොට පළවෙනි කොටස ඉඳලා අපි හදාගෙන යමු. එතකොට මේක පටන් ගද්දි කියනවා ආදාන A B හා C සහ ප්‍රතිදාන X වන පහත රූපෙහිදී ඇති තර්කන පරිපතය සලකන්නේ කියලා මේ තර්කන පරිපතය දීලා තියෙනවා. ඊට පස්සේ ඒකේ පළවෙනි ප්‍රශ්නේ අහනවා ඉහත පරිපතය සඳහා සම්පූර්ණ සත්‍යතාව වගුව අදින්න කියලා. එතකොට සත්‍යතාව වගුව අදින්න මම වගුව විතරක් මේ විදිහට ගහගත්තා. එතකොට අපි මේ පරිපතයට සත්‍යතාව වගුව අදින්න බලමු. එතකොට අපි මේකේ සත්‍යතාව වගුව අදින්න ගත්තොත් අපිට මේක අදින්න තියෙනවා ක්‍රම දෙකක්. එක්ක අපිට මේ A බා B බා C බා කියලා ආයෙ තව තීරු ටිකක් ගහගෙන ඒත් එක්කම ඊට පස්සේ මේම ඊළඟට එන මෙතනින් එන අවුට්පුට් ටික ලියාගෙන ඊට පස්සේ ඒ ටික එකතු කරලා අන්තිමට අවුට්පුට් එක ගන්න පුළුවන්. එතකොට තව තීරු ගොඩක් ගහගෙන ඒ විදිහට කරන්න පුළුවන්. ඒත් එක්කම අපිට මේක නිකන් හිතලා ගන්න පුළුවන්. අපිට ඕන වෙනවා මේකට පොඩි දැනගන්න දේවල් ටිකක් ඕනේ. ඒ කියන්නේ අපි දැනගන්න ඕනේ AND gate එක ඉන්පුට් එකක් හරි බිඳුව වුණත් අවුට්පුට් එකක් වෙන්න ඕනේද? අවුට්පුට් එක බිඳුව වෙන්න ඕනේ. එක AND gate එක කියන්නේ ಗುಣ කිරීමන්නේ AND gate එකේ වෙන්නේ. එතකොට එකක් හරි බිඳුව වුණත් අවුට්පුට් එක බිඳුවයි. ඒ වගේම එකක් හරි එක වුණොත් අවුට්පුට් එක එකයි. ඇයි ඒක? එතකොට අවුට්පුට් එක ඒ කියන්නේ O gate එක අපි කියනවා O gate එක අපි කියනවා එකතු කිරීමක් වෙන්නේ. එතකොට එකක් හරි එක නම් එකක් මොකේට එකතු වුණත් එකයි කියලා අවුට්පුට් එක එනවා. එතකොට දැන් මේ ගාන දැක්කම දැන් මම මේ වීඩියෝ එක කරන්නේ 2022 A level paper වීඩියෝ එක කරලා ඒක වම්ම තමයි මේක කරන්නේ. එතකොට දැන් මට ගත්තොත් මේ දෙකම නිකන් එක වගේ. දැන් 2022 A level paper මේ සාකච්ඡා කරපු කියන්නේ 2022 A level paper logic gates සාකච්ඡා කරපු මේ වීඩියෝ එක මේකට කලින් ඇති ඒකත් බලන්න. එතකොට නිකන් දෙකම එක වගේ. ඒකේ logic circuit එක පොඩ්ඩක් මීටර අමාරුයි. නැත්තම් එකම වගේ තමයි යන්නේ. එතකොට අපි බලමු මේක හදන්නේ කොහොමද කියලා. එතකොට අපිට ඉස්සෙල්ලා මේකේ මේ කම්බිනේෂන් ටික පුරව ගමු. එතකොට බිංදුව 1 1 1 1 කියලා එනවා. ඊට පස්සේ බිංදුව 1 1 ඊට පස්සේ බිංදුව 1 1 මෙතන බිංදුව 1 බිංදුව 1 බිංදුව 1 කියලා එනවා. ඊට පස්සේ අවුට්පුට් එක බලමු. එතකොට බිංදුවයි අවස්ථාව මේ බලන්න. මෙතන බිංදුවයි අවුට්පුට් දෙන්නේ. මෙතන එකයි මෙතන එකයි මේ දෙක බලන්නවත් ඕනේ. මෙතන බිංදුවක් ආපින්ද අනිවාර්යෙන් මෙතන අවුට්පුට් එක බිංදුව වෙනවනේ. AND gate එක එකක් හරි බිංදුව නම් බිංදුවයි. එතකොට මෙතනත් බිංදුවයි කියලා මෙතන බිංදුව හරි මෙතන බිංදුව හරි ආපුවා මේකත් බිංදුව වෙනවා. එකක් හරි බිංදුව වෙන බිංදුවයිනේ. මෙතනත් කොහොමත් එකක් හරි බිංදුව වෙනින්ද මෙතනත් බිංදුව වෙනවා. එතකොට මෙතන අවුට්පුට් තුනම මෙතන O gate එකේ ඉන්පුට් තුනම බිංදුව આવොත් කොහොමත් අවුට්පුට් එක බිංදුව කියලාම තමයි එන්නේ. ඊළඟට බිංදුවයි 1 මෙතන බිංදුව අපු ගමන් මේක බිංදුවයි මෙතන බිංදුව අපු ගමන් මේක බිංදුවයි 1 කියලා මෙතන බිංදුව අපු ගමන් මේකත් බිංදුවයි. එතකොට ඒකත් මෙතන තුනම බිංදුව වෙනින්ද කොහොමත් බිංදුවම වෙනවා. ඊළඟට බිංදුවයි 1යි බිංදුවයි මෙතන බිංදුව වුණ ගමන් මේක බිංදුවයි මෙතන බිංදුව වුණ ගමන් ඒත් මේක බිංදුවයි මෙතන බිංදුව වුණ ගමන් ඒත් මේක බිංදුවයි. තේරෙනවද මේ P කියන එක A කියන එක කොහෙද බිංදුව වුණත් මේක බිංදුව වෙන්න ඕන කියලා තේරෙනවද? ඒ කියන්නේ මෙතනත් තියෙන්නේ A මෙතනත් තියෙන්නේ A හරිනේ. එතකොට ඒම තමයි මේ තුන් තැනම තියෙන්නේ. එතකොට මේ එකට හරි එක බිංදුවක් හරි આવොත් අවුට්පුට් එක මෙතන යද්දි බිංදුව වෙනවා. එතකොට ඒ බිංදුව වෙන හැම වෙලාවකදීම මේ මෙතනින් එන අවුට්පුට් තුන බිංදුව වෙනවනේ. මේ මෙතනින් ආවත් බිංදුව වෙනවා මෙතන ආවත් බිංදුව වෙනවා මෙතන ආවත් බිංදුව වෙනවා. ඒ හින්දා මේ හතරම නිකම්ම බිංදුව වෙනවා. මම හිතන එක තේරෙන්න ඇති කියලා. එතකොට ඊළඟට 1යි බිංදුවයි කියලා තියෙනවා. මේ 1යි බිංදුවයි බලන්න 1යි බිංදුවයි. එතකොට මෙතන 1යි මෙතන බිංදුව not gate එකෙන් ගියාම 1 වෙනවා. මෙතනත් බිංදුව not gate එකෙන් ගියාම 1 වෙනවා. එතකොට බිංදුව එතකොට මේ 1 කියලා AND gate එකෙන් ගියොත් එතන 1 වෙනවා. එතකොට මෙතන යද්දිත් 1 වෙනවා. O gate එකේ මම මොකද කිව්වේ?
එකක් හරි එකයි නම් ඔය ගේට් එකක් හරි එකයි නම් අවුට්පුට් එක එක වෙනවා. එතකොට 1.0 කියන අවස්ථාවේ ඕක එක වෙලා තමයි යන්නේ. ඊළඟට බලන්න 1.1 1.1 මේ මෙතන බලන්නකො 1 මෙතන 1.1 හරියන්නේ නැහැ. මෙතන 1.0 මෙතන 1 වෙනවා. මෙතන 1 මෙතන බිංදුව වුණ ගමන් මේක බිංදුවයි. ඊට පස්සේ මෙතන 1.1 කියලා මෙතන බිංදුවින්ද බිංදුවයි. මෙතන 1.1 આવුත් මෙතන බිංදුවින්ද මෙතන බිංදුව වෙනවා. එතකොට ඒක හරියන්නේ නැහැ. බිංදුවම තමයි එන්නේ. ඊළඟට 1 බිංදුව 1 බිංදුව 1 බිංදුව නම් මේ බලන්න. මෙතන 1 බිංදුව කියලා આવොත් මෙතන බිංදුව ආය නොට් ගේට් එක ගියම 1 වෙනවා. එතකොට 1 ඒවා තුනක් ආපුවම මෙතන 1 වෙනවා. එකක් හරි එක විදියට ඕ ගේට් එකට ඉන්පුට් එකක් එනවා නම් මොකද වෙන්නේ? ඒක 1 වෙනවා. ඒක 1 වෙනවා. ඊළඟට 1 මේ බලන්න මෙතන 1 આવොත් මෙතන 1 වෙනවා. එතකොට මෙතනින් ගියාම මෙතන 1 වෙලා කොහොමත් ආයෙත් අරක එක ඉන්පුට් එකක් හරි 1 වෙන හින්දා ඕ ගේට් එකෙන් මෙතන 1 වෙනවා. එතකොට ඔයාලගේ සත්‍යතාව වැද ගන්න කිව්වොත් ඔබ තමයි එන්නේ 1 කියලා එනවා. එතකොට මේ විදිහට අපිට බලලා හිතලා ගන්න පුළුවන්. මේ විදිහට අපිට බලලා හිතලා ගන්න පුළුවන්. එතකොට ඒක තේරෙන්න ඇති. හරි. ඊළඟට අපිට ඒකේ දෙවෙනි කොටස විදිහට ආනවා කානෝ සිතියම පහත ආකෘතිය පරිදි සම්පූර්ණ කරන්න කියලා ආකෘතිය දීලා තියෙනවා. එතකොට මම ආකෘතිය මේ විදිහට ගත්තා. එතකොට මේ විදිහට ට්‍රූත් ටේබල් එක බලාගෙන අපිට ඒක සම්පූර්ණ කරගන්න තමයි තියෙන්නේ. ඉතින් අපි ඒක සම්පූර්ණ කරගමු. එතකොට අපි මෙතන 1 3ක් තියෙන 2 3 ලකුණු කරගමුකෝ මේකේ. එතකොට ඉස්සෙල්ලාම එකක් ඇවිල්ලා තියෙන්නේ 1.0 කියන අවස්ථාව. එතකොට 1.0 කියන්නේ 1.0 කියන අවස්ථාව කියන්නේ මෙතනනේ. ඊළඟට ඇවිල්ලා තියෙන කොතනද? 1.0 කියන තැන ඇවිල්ලා නේ. 1.0 කියන්නේ මෙතන. ඊළඟට 1.1 කියන්නේ මෙතන. එතකොට අනිත් තැන් ටික අනිවාර්යෙන් බිංදුව වෙන්න ඕනේ. එතකොට හරි ලේසියි නේද? මේක බලාගෙන නිකම්ම කානෝ මැප් එක ලකුණු කරගන්න තියෙන්නේ. එතකොට ඒක ලේසි. ඒක ඉලක්කයල් විදිහට ඊට පස්සේ යනවා කානෝ සිතියම් භාවිතයෙන් x ප්‍රතිදානයේ සඳහා ගුණිතවල එකතු වේ sum of products. ඒ කියන්නේ SOP. සරලතම ප්‍රකාශය ව්‍යුත්පන්න කරන්න ලූප පැහැදිලි ලෙස ඔබගේ කානෝ සිතියමේ පෙන්වන්න කියලා කියනවා. එතකොට SOP එක ගන්නවා නම් අපි රවුන්ඩ් කරන්න ඕන මොනවාද? ලූප් කරන්න ඕනේ මේ එක ඒවා ටික. අපි එතකොට එක ඒවා ටික ලූප් කරලා SOP එක ගමු. එතකොට මේකේ අපිට ඉස්සල්ලාම මේක රවුන්ඩ් කරන්න පුළුවන්. මේ දෙක රවුන්ඩ් කරන්න පුළුවන් නේ අපිට. ඔය විදිහට ඔය දෙක ගන්න පුළුවන්. ඊට පස්සේ මේ දෙකත් ඔය විදිහට ගන්න පුළුවන්. එතකොට මෙතන කොහොමද ගන්නෙ අපි? මෙතන 1 තියෙන්නේ. එතකොට මේක අපි ගන්න පුළුවන්. මේ වෙනස් වෙලා තියෙන්නේ මොකද්ද? B කියන එක තමයි වෙනස් වෙලා තියෙන්නේ. B කියන එක වෙනස් වුණා නම් අපිට B කියන එක අයින් කරලා මේ A C දාන්න පුළුවන්. A C බා කියලා. ඒක එතන මම අනිත් කලින් කරපු ගණන් වලත් ඔක්කේ කෙලිම ගන්න විදිය කියලා දීලා තියෙනවා. දැන් නැත්තම් අපිට කොහොමද ගන්න වෙන්නේ? එහෙම ගන්න නැත්තම් මේක අපිට එක එක ලියා ගන්න වෙනවා. මේ දෙක ලියා ගන්න වෙනවා. එතකොට A B C බා කියලා ලියා ගන්නවා මේකට. ඊට පස්සේ මේක A B බා C බා කියලා ලියා ගන්නවා මෙතන. එතකොට මේ B බා වෙනස් වෙන ඉඳ A දෙක කැපිලා A C බා කියලා එනවා. එතකොට මේකත් ඒ වගේම ගත්තොත් කොහොමද එන්නේ? මේකත් ඒ වගේම ගත්තොත් කොහොමද එන්නේ? මේකේ තුල අපිට එන්නේ මේ 0.1 කියන C තමයි වෙනස් වෙලා තියෙන්නේ. එතකොට AB කියන එක වෙනස් වෙන්නේ. එතකොට මේක AB කියලා එනවා. එතකොට අපිට මේක SOP එක ගත්තොත් කොහොමද එන්නේ? X ගේ SOP එක ගත්තොත් අපිට එන්නේ AB AC බා කියලා එනවා. AB AC බා කියලා තමයි එන්නේ. එතකොට ඒ කොටසත් ලෙසින් ඔය වගේ කරගන්න පුළුවන්. ඊළඟ කොටස එතකොට අහනවා කානෝ සිතියම් භාවිතයෙන් x ප්‍රතිදානයේ සඳහා එකතු වල ගුණිතයයි. ඒ කියන්නේ product of sums. ඒ කියන්නේ POS. සරලතම ප්‍රකාශය ව්‍යුත්පන්න කරන්න ලූප පැහැදිලි ලෙස ඔබගේ කානෝ සිතියමේ පෙන්වන්න කියනවා. එතකොට මම කලින් එක පොඩ්ඩක් මගා ගත්තා. එතකොට නැත්තම් මේක එක ගොඩයක් දාම අපැහැදිලි වෙන හින්දා. ඔයාලා එතකොට මේ විභාගෙදී මේ වගේ ප්‍රශ්න කරද්දී ඒක මැද ගන්න. කියන්නේ ඒක මැද ගන්න කියලා තියෙනවා නම් අවුලක් නැහැ අදින්න. එතකොට දැන් අපි POS එකක් ගන්නවා නම් රවුන්ඩ් කරන්න ඕනේ මොනවද? මේ බිංදුව ඒවානේ. එතකොට අපිට මෙතන බිංදුව ඒවා එකපාර හතරක් පේනවා. එතකොට අන්නේ හතරම අපිට ඔහම රවුන්ඩ් කරන්න පුළුවන්. ඊට පස්සේ මෙතන එක බිංදුවක් ඉතුරුලා තියෙනවා. ඒක අපි තියෙන ලොකුම ගාණක් එක්කනේ. එතකොට
මේ පැත්ත බිඳුවත් එක්ක ඔය විදියට රවුන්ඩ් කරන්න පුළුවන්. ඒකෝ මේ හතරම රවුන්ඩ් කරපු එකේ අවුට්පුට් එක ගත්තොත් බලන්න මෙතන දැන් හතරක් තියෙන වෙලාවලට එහෙම අර මං කියව ක්‍රමය ලේසි වෙනවා. ඒ කියන්නේ අපිට හතරම ලියලිය හොම් පල්ලයට කරලා වෙනස් එක කපලා දානවට වඩා මෙතනින් අපිට හොයාගන්න පුළුවන් මේ C කියන එක වෙනස් වෙලා නෙමෙයි. මෙතන ඉඳලා මේ හතර බලද්දි මේ C කියන එක වෙනස් වෙලා සරින් සරේ. මේ A කියන එක වෙනස් වෙලාද? A කියන එක වෙනස් වෙලා නැහැ. B කියන එකත් වෙනස් වෙලා නේ. මේ බිඳුව එක මාරු වෙලා. A කියන එක බිඳුවයි මාරු වෙලා නැහැ. C කියන එකත් බිඳුව එක මාරු වෙලා. එතකොට මේකට එන්නේ මොකද්ද? A කියලා එනවා. මේ POS එකකදී ඒ කියන්නේ බිඳුව රවුන්ඩ් කරන වෙලාවදී අපි A ට තමයි බිඳුව කියලා ගන්නෙ නේ. අපි A ට තමයි බිඳුව කියලා ගන්නෙ. sorry. අපි ඒ කියන්නේ A ට තමයි බිඳුව කියලා ගන්නෙ. A බානම් එක වෙනවා. එහෙමනේ. එතකොට මෙතනදී ඊළඟට මේ දෙකක් රවුන්ඩ් කරපු එකේ මේකයි රවුන්ඩ් කරපු එක බලන්න. C කියන එක වෙනස් වෙලාද? C කියන එක වෙනස් වෙලා නැහැ. ඊට පස්සේ මොකක්ද වෙනස් වෙලා තියෙන්නේ මේ? A කියන එක බිඳුව ඉඳන් එකට වෙනස් වෙලා. B කියන එක එහෙම තියෙනවා. B කියන එක බිඳුවමයි. එතකොට A කියන එක තමයි වෙනස් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ A කියන එක එන්නේ නැහැ. එතකොට B එනවා. B කියන එක එතකොට බිඳුවෙන් හින්දා B මයි. ධන C කියන එක හින්දා C බා. එතකොට ওই විදිහට එනවා. එතකොට අපිට ඒකේ x එක ගත්තොත් කියන්නේ අපි දැන් මේ POS වලනේ POS වල x එක ගත්තොත් කොහොමද එන්නේ? A.B ධන C බා කියලා ওই විදිහට එනවා. A.B ධන C බා කියලා එනවා. එතකොට SOP එක එන්නේ මේ විදිහට POS එක එන්නේ මේ විදිහට. අපිට ඊළඟට අන්තිම ප්‍රශ්නය අහනවා ඉහත C සහ D සඳහා ඔබ විසින් ලබා ගන්න. ඒ කියන්නේ C සහ D කියන්නේ මේ POS එකයි SOP එකයි ගත්ත එක. විසින් ලබා ගන්නා සරල SOP සහ POS ප්‍රකාශ දෙක අතරින් වඩා සරල තර්කන පරිපථයක් ක්‍රියාත්මක කිරීමට කවරක් වඩා උචිත? ඒ කියන්නේ උචිත කියන්නේ සුදුසු කියලාත් වරක් ඇතුළේ දීලා වන්නේද? ඔබේ පිළිතුර පැහැදිලි කරන්නලු. එතකොට කොහොමද ඒක හදන්නේ? එතකොට ඒක හදන්නේ දැන් එතකොට මේ POS එක මේ SOP එක අපිට මේ බලන්න අපිට මේ POS එක හදන්න sorry මේ තියෙන SOP එක මේ තියෙන POS එකනේ අපිට SOP එක හදන්න කීයක් ගිල්ලද ගේට්ස් මෙතන ඩොට් එකක් මෙතන ප්ලස් එකක් මෙතන බා එකක් තියෙනවා. ඒ කියන්නේ නොට් එකක් තියෙනවා. එතකොට ආන් ඒ වගේ වෙලාවට අපිට ගේට් කීයක් තියෙනවද බලන්න. එතකොට ගේට් කීයක් ගිල්ලා තියෙනවද? ගේට් කීයක් ගිල්ලා තියෙනවද? මේ මෙතන ඩොට් එකක් කියන්නේ එක ඇන්ඩ් එකක් ගිහිල්ලා තියෙනවා. මෙතන ඩොට් එකක් කියන්නේ තව ඇන්ඩ් එකක් ගිහිල්ලා තියෙනවා දෙකයි. ඊට පස්සේ මෙතන ප්ලස් එකක් කියන්නේ O එකක් ගිහිල්ලා තියෙනවා 3යි. ඊට පස්සේ මෙතන බා එකක් කියන්නේ නොට් එකක් ගිහිල්ලා තියෙනවා 4යි. ඒතකොට මේකට 4 ගේට්ස් ගිහිල්ලා තියෙනවා. මේකට 4 ගේට්ස් ගිහිල්ලා තියෙනවා. ගේට් 4ක් ගිහිල්ලා තියෙනවා. ඒතකොට මේකට බලන්න. මේකට ඩොට් එකක් ගිහිල්ලා තියෙනවා ඇන්ඩ් එකයි. ඊට පස්සේ O එකක් ගිහිල්ලා තියෙනවා. කියන්නේ ප්ලස් එකක් ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ O එකකුත් ගිහිල්ලා තියෙනවා. ඒතකොට ගේට් දෙකයි. ඊට පස්සේ C බා කියලා බා එකක් ඇවිල්ලා තියෙනවා. එතකොට තව නොට් එකක් ගිහිල්ලා තියෙනවා. එතකොට ඔක්කොම ගේට් 3යි ගිහිල්ලා තියෙනවා. එතකොට මේකට 3යි ගේට්ස් ගිහිල්ලා තියෙනවා. එතකොට මේ 4යි ගේට්ස් අරන් අපි හදපු එකද 3යි ගේට්ස් අරන් හදපු එකද? එතකොට මේකේ අපිට ප්‍රශ්නෙත් අහන්නේ මොකද්ද? මේකේ එතකොට අපිට ප්‍රශ්නෙත් අහන්නේ වඩා සරල තර්කන පරිපථයක් ක්‍රියාත්මක කිරීම සඳහා කවරක් වඩා උචිතද? ඒ කියන්නේ වඩාත් මේ සරල. එතකොට මේක සරල මොකද්ද? මේ ගේට් 3ක් අරන් හදින එක සරලයි නේද? ගේට් 4ක් අරන් හදින එකට වඩා ගේට් 3ක් අරන් හදන එක සරලයි. එතකොට අපිට කියන්න පුළුවන් ගේට් 3ක් මේකෙත් ගේට් 4ක් පාවිච්චි වෙලා තියෙනවා SOP එකේ POS එකේ ගේට් 3යි පාවිච්චි වෙලා තියෙන්නේ. එතකොට අපිට POS එක අපිට සරල තර්කන පරිපථයක් හදා ගන්න පුළුවන්. ඒ හින්දා POS වඩාත් උචිතයි කියලා ඔයාලගේ වචනෙන් ඕක ලිව්වනම් හරි. එතකොට 2021 ගේ ලොජික් ගේට් ප්‍රශ්නේ ওই ටික තමයි තිබ්බේ. එතකොට ලේසි ප්‍රශ්නයක් නේ ඒක. එතකොට ලේසි ප්‍රශ්නයක් තමයි 2021 ඇවිල්ලා තිබ්බේ. එතකොට ওই විදිහේ ලේසි ප්‍රශ්නයක් තමයි කොහොමද ලොජික් ගේට්ස් වලින්. එතකොට අපිට ලේසියෙන් කරගන්න පුළුවන් ප්‍රශ්නයක්. එතකොට මේ මම කලින් දාපු වීඩියෝස් ටිකක් බලන්න. ඒ ටික බලලා ඊට පස්සේ ලොජික් ගේට්ස් ටික ඔක්කොම කොට දාගන්න. ඊට පස්සේ මම නෙට්වර්කින් වලට කියනවා, Python වලට කියනවා. ඒ ටිකටත් මේ වීඩියෝස් ටිකක් ගේනවා. ඒ ටිකත් බලන්න. channel එකට අලුත් නම් subscribe කරන්න. Telegram channel link ඊට පස්සේ WhatsApp group link තියෙනවා. පල්ලෙහා ඒත් එක්ක මේ වලට අමාරු පාඩුවක් මොනවාරි තියෙනවා නම් පල්ලෙහා තියෙනවා මගේ නම්බර් එක. ඒකට මැසේජ් එකක් දාන්න. එතකොට මම ඒකටත් වීඩියෝ එකක් ගෙන්න බලන්නම්. එතකොට ඒ ටික තමයි කියන්න තියෙන්නේ. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් ආයෙ හම්බෙමු.